හායි යාළුවනේ, අපි අපේ චූටි පුතාගේ ඉඳුල් කටගෑම්මේ චාරිත්‍ර වතාවත් සිද්ධ කරා. ඒකට අපි ස්වාමීන් වහන්සේලා දෙනමකුත් අපේ නිවසට වැඩමවා ගත්තා. ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මැද්දේ තෙරුවන් ගුණ බලයෙන් අපි අපේ වැඩ කටයුතු ටික ආරම්භ කරා. මුලින්ම අපි මංගල පහන්සිලු දල්වලා ඊට පස්සේ මෙන්න මේ වගේ සකස් කරගත්ත ලිපක කිරි ඉතිරෙව්වා. බලන්නකෝ කිරි උතුරලා යන විදිහ. හතර වටින්ම හරිම ලස්සනට කිරි ටික ඔන්න ඔය විදිහට උතුරලා ගියා. ඊට පස්සේ ඔන්න අපි නැකත් වෙලාව එනකන් ඉඳලා අපේ චූටි පුතාට පළවෙනි බත් කට කවන්න තමයි ලෑස්ති වුණේ. නැකත් වෙලාව හරි ගියාම අම්මිගේ අතින් ඔන්න ඔය විදිහට තමයි පුංචි පුතා පළවෙනි බත් කටේ රස බැලුවේ. එයා හරිම ආසාවෙන් ඒ බත් කෑවා. අපි එයා වෙනුවෙන් රතු හාල් බත් එකකුයි, කිරි හොද්දකුයි, කිරි බතකුයි, මුරුතැන් බත් ඒ දේවල් හදාගත්තා. බලන්නකෝ තාත්තිගේ අතිනුත් එයා බත් කටවල් කන අපූරුව. හරිම ආසාවෙන් එයා බත් කෑවා. ඊට පස්සේ තාත්ති කිරිබත් කෑල්ලකුත් එයාට කැව්වා. එයා ඒ ඔක්කොම හරිම ආසාවෙන් කෑවා. ඊට පස්සේ අපි එයා වෙනුවෙන් ලෑස්ති කරලා තිබ්බා පොඩි තෑග්ගක්. එයාගේ පංචායුධය එයා කළු නූලකනේ මුලින් දාලා තිබ්බේ. අපි ඒකට එයාට ගෝල්ඩ් චේන් එකකට දාලා ඒක එයාට පැලඳෙව්වා. ඊට පස්සේ ඉතින් අපි කිව්වා එයා කැමති දෙයක් ගන්න කියලා. එයා මුලින්ම ගත්තේ මොකක්ද දන්නවද? එයා මුලින්ම ගත්තේ පැන්සල. පැන්සල ගත්තට පස්සේ මකනෙත් ගත්තා. ඉතින් පැන්සලෙන් ලියලා වැරදුනහම මකන්නේ ඕනේනේ. ඊට පස්සේ අපි කිව්වා කැමති කෑමක් ගන්න කියලා. එයා දුවලා ගිහිල්ලා ගත්තේ පෙබල්ස් සහුරක්. ඒකේ ලස්සන පාට තියෙනවනේ. එයාට ඉතින් ඒකට ආස හිතෙන්නේ නැති. ඊට පස්සේ අපි තව ගිෆ්ට් එකක් එයාට දුන්නා. අපි එයා වෙනුවෙන් තවත් චේන් එකක් හදලා තිබ්බේ. අපි ඉතින් ඒකත් එයාට දුන්නා. වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේ නමකුත් එයාට පුංචි තෑග්ගක් ලෑස්ති කරලා ගෙනල්ලා තිබ්බා. එයා හරි ආසාවෙන් ආදරෙන් ඒ තෑග්ගත් ඔන්න ඔය විදිහට ගත්තා. ඊට පස්සේ අපි ගෙනල්ලා තිබ්බ කේක් එකත් ඔන්න ඔය විදිහට කපලා චූටි පුතාටත් කෑල්ලක් කවලා අම්මී තාත්තීත් කේක් කෑල්ලක් කෑවා. ඔන්න ඔය විදිහට හරි විදිහට පිළිවෙලට අපේ චාරිත්‍ර වතාවත් අපි එදා සිද්ධ කරා. ඔයාලත් කැමතිද තව විස්තර දැනගන්න? මේ වගේ හරිම විදිහට චාරිත්‍ර වතාවත් කරන්න. මේ වගේ වැදගත් අවස්ථාවකදී හරි විදිහට චාරිත්‍ර කරන්න ඔයාලත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා වැඩි විස්තර දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. බයි බයි.